Welcome to our free education YouTube channel. අදත් අපි ඔයගලන්ට අරන් එනවා ලංකාවට අලුතෙන්ම ආපු printer model එකක් ගැන review එකක්. මේක ගත්තොත් එහෙම මේකේ model number එක Canon Fixma G4780 කියලා අලුත් model එක. අලුත් කිව්වට මේක දැන් මාස එකමාරක් දෙකක් විතර ඇති ලංකාවට ඇවිල්ලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක තමයි ලංකාවට ආපු duplex කියන multi function ink tank පළවෙනි printer එක Canon brand එකේ. මේකට සමාන printer එකක් කලින් ආවා කළු පාට printer වල මතකයි Canon G40i10 කියලා. ඒකේ duplex තිබුණේ අනිත් features ටික ඒ වගේ තියෙනවා. ඉතින් මේක ගත්තොත් එහෙනම් මේකේ model number G4780 කියන model number මේකේ විශේෂත්වය තමයි මේකේ එන්නේ duplex facility එකත් එක්ක. ඊට අමතරව මේකේ color display එකක් තියෙනවා. ඒක තමයි මේ ඊට අමතරව මේකේ printer color එක සුදු පාට රුල් color එකක් එන්නේ. කලින් ආපු Canon G series ඒවා ඔයගොල්ලන්ට මතක ඇති black තමයි ගොඩක් හැම එකම වගේ ආවේ ලංකාවට. දැන් සුදු පාට කලර් එකකින් එනවා ලංකාවට. ඉතින් මේ printer එක ගත්තොත් මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි ඔයගොල්ලන්ට duplex printing කරගන්න පුළුවන්. කියන්නේ දෙපැත්තම එකපාර print වෙනවා. දැන් අනිත් brand වල HP එකේ එතකොට Epson වල වගේ කලින්ම ආවා duplex තියෙන මේ වගේ multi function printers. ඉතින් ඒව ගැනත් අපි වීඩියෝස් කරලා තියෙනවා කලින්. ඉතින් මේක තමයි Canon එකෙන් ළඟදීම ආපු machine එක. කියන්නේ first time ආව duplex තියෙන machine එක. මේක ගත්තොත් මේකත් 1 year warranty එකක් තියෙනවා. ඉතින් මේකෙත් අර වගේම තමයි ink tank ink refill කරන්න තියෙන ප්‍රධාන වෙනස්කම් විදියට තියෙන color එක paint තියෙනවා, color එක වෙනසක් තියෙනවා. ඊට අමතරව display එකක් තියෙනවා, touch panel එකක් තියෙනවා, color display එකක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. එතකොට G40i10 ගත්තොත් එහෙම බටන් සෙට් එකක් තමයි තිබුණේ. මේකේ බටන් සෙට් එකක් එන්නේ නැහැ. ටච් ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. ඉතින් මේ printer එක ගත්තොත් කමියුනිකේෂන් වලට bookshop office වගේ හැමතැනකම ගොඩක් useful printer එකක්. මොකද ඒකේ duplex facility තියෙන නිසා ඔයගලන්ට කොළ දෙපැත්තක ආදී හරව දාන්න වෙන්නේ නැහැ. ඉතින් මේ printer එක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ full specification මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් ගත්තොත් මේකේ printer එකේ price එක ගැන කියන්න ඕනේ. මේ වීඩියෝ එක අපි රෙකෝඩ් කරන්නේ 2025 අප්‍රේල් 23 වෙනිදා. ඉතින් මේ වෙද්දි මේකේ price එක සාමාන්‍ය රුපියල් 82000කට වගේ ඔයගලන්ට අපේ මිලදී ගන්න පුළුවන්. මේකේ ලොකු quantity එකක් ඇවිල්ලා නැහැ, පොඩි quantity එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මිලදී ගන්න අවශ්‍ය නම් පහළ hotline number වල කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් අපිට කෝල් කරලා අහන්න පුළුවන් මේ printer එක ගැන. මේ printer එක ඕනම printer එකක් ගැන ඔයගලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවා අපේ පල්ලේ තියෙන hotline numbers වලට කෝල් කරලා අහගන්න පුළුවන් ඕනලාවක. ඉතින් එහෙනම් අපි මේකේ specification page එකට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන specifications කියලා. හරි. මේක ගත්තොත් එහෙම මම ස්පෙસિෆිකේෂන් බලන්නේ වෙනදා වගේම මැනුෆැක්චරර්ගේ ඔරිජිනල් වෙබ්සයිට් එකෙන්මයි Canon වෙබ්සයිට් එකෙන් තමයි බලන්නේ. ඉතින් මේකේ උඩින්ම ඔයගලන්ට තියෙන ඇති මෙගා ටැන්ක් කියලා දාලා තියෙනවා. මෙගා ටැන්ක් සීරීස් තමයි දැන් එන්නේ. මෙගා ටැන්ක් කියලා තියෙන පොඩ්ස් ඒක කැපැසිටි පොඩක් වැඩි කරලා ඒගොල්ලෝ ඉන් ටැන්ක් වල. ඉතින් ෆොටෝ එකක් ඔයගලන්ට මුලදීම මේකේ පේන විදිහට දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ADF එක තියෙනවා මෙතන. පිටිපස්සේ tray එක තියෙනවා. ink tank ටික තියෙනවා. touch panel එකේ buttons ටික තියෙනවා. ඉතින් මේක ගත්තොත් මේකේ GI71 කියන ink එක තමයි use කරන්නේ. GI71 කියන ink එක series එකක් දැන්ටවත් අපේ පාවිච්චි කරනවා. කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා GI71 series යන ink tank printers. ඉතින් ඒ ink එකම use වෙන්නේ GI71 කියන ink එක. ඉතින් මේක ගත්තොත් resolution එක දාලා තිනවා 4800 වැඩිකම 1200 resolution එකෙන් print කරන්න පුළුවන් කියලා. ඉතින් හොඳ resolution එකක් photo print කරන්නත් හොඳ resolution එකක් මේක. high quality resolution එකක් තියෙනවා printing වල. ඊට අමතරව ගත්තොත් මේකේ print speed එක ගත්තොත් සාමාන්‍යයෙන් black and white වදිනවා විනාඩියට කොළ 11ක් වගේ. color වදිනවා විනාඩියට කොළ 6ක් වගේ. ඉතින් duplex speed එකත් මේකේ දාලා තියෙනවා. duplex speed එක ගත්තොත් විනාඩියට කොළ 8.3ක් වදිනවා. color වදිනවා විනාඩියට කොළ 5.2ක් වගේ. ඉතින් මේක borderless 4R එක 4R print photos print කරන්න පුළුවන්. මේක ස්ටුඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන් photo printing වලට. මේ ඉතින් 4R එක සාමාන්‍ය print කරනවා තප්පර 45ක වගේ කාලයක් මේක යනවා. borderless මම කිව්වා මේක ගහන්න පුළුවන් කියලා. Canon G series හැම එකෙන් වගේ borderless print කරන්න පුළුවන්. ඉතින් මේකේ borderless
8.5 වෙනකම් පළලට print කරන්න පුළුවන්. ඒ කියන්නේ border එකක් හිටින්න නැතුව සම්පූර්ණ ෆොටෝ එකක් මුළු A4 එකටම කෙලින්ම මේ printerෙන් print කරගන්න පුළුවන්. සමහර printer brand වල borderless එන්නේ නැහැ A4 වෙනකම්. ඉතින් මේකේ A4 වෙනකම්ම borderless ඔයගලන්ට print කරන්න පුළුවන්. ඊළඟ scanning specifications දාලා තියෙනවා. මේක ගත්තොත් මේක flat bed scan කරන්න පුළුවන්. ඒ කියන්නේ flat bed කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අර පියන ඇරලා කොලේ තියලා වහලා scan කරන එක. ඊට අමතරව ADF scan කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ADF කියන්නේ වර උඩින් කොළ දාන්න පුළුවන්. එකවර කොළ 10ක් විතර උඩ දාන්න පුළුවන් tray එකක් එන්නේ. ඒක තමයි ADF කියලා කියන්නේ. ADF කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මෙතනට කොළ ඔයගලන්ට කීපයක් එකවර දාලා ස්කෑන් කරගන්න ෆොටෝ කරගන්න පුළුවන්. ඉතින් ADF ස්කෑනින් පුළුවන්. ඊට අමතරව ඒ කියු විදියට මේ ෆ්ලැට් බෙඩ් ස්කෑනින් පුළුවන්. රෙසලූෂන් එකත් ස්කෑන් රෙසලූෂන් 600 වැඩි කිරීම 1200 dpi වෙනකම් කරගන්න පුළුවන්. ඒකත් හොඳ ක්වොලිටියට ස්කෑන් කරන හොඳ ක්වොලිටි රෙසලූෂන් එකක් 600 by 1200 කියන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම ෆ්ලැට් බෙඩ් ස්කෑන් කරන්න පුළුවන් සයිස් එක තියෙනවා A4 වෙනකන් තමයි ස්කෑන් කරන්න පුළුවන් ෆ්ලැට් බෙඩ් එක. ඒ කියන්නේ අර වීදුරු උඩදී ස්කෑන් කරන්න පුළුවන් A4 වෙනකන් විතරයි. ADF එකෙන් දානවා ඔයගලන්ට පුළුවන් A4 ලීගල් වෙනකන් දාන්න. මම මේකේ ලීගල් වලට රෙකමන්ඩ් කරන්නේ නැහැ ලීගල් ෆොටෝපි ගහන්න. මොකද හේතුව තමයි ඒ ADF එකෙන් දාන්න පුළුවන් නැවිලා ඉරිච්ච නැති හොඳ කොළ විතරයි. අනික තමයි ලැමිනේට් කරපුව හයි ඒවා දාන්න බෑ ෆීඩර් එකේ ස්කෑන් කරන්න බෑ. ඒක නිසා සාමාන්‍ය හොඳම ක්වොලිටි තියෙන ලීගල් එකක් නම් දාලා උඩින් ස්කෑන් කරලා ෆොටෝපි ගහන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෂොප් වලට මේක ලීගල් ෆොටෝපි වගේ එකට රෙකමන්ඩ් කරන්න අමාරුයි. මොකද ADF එකෙන් විතරයි මේකේ ලීගල් සපෝට් කරන්නේ. ඉතින් මේකේ කොපි ගත්තොත් එහෙම විනාඩියක සාමාන්‍යයෙන් විනාඩියක නෙමෙයි එකපාර කොපි 99ක් වෙනකම් ගහන්න පුළුවන්. සාමාන්‍ය ලොකු ෆොටෝ මැෂින් වල ඔයගොල්ලෝ දන්නවා A3 999ක් වෙනකම් පුළුවන්. මේකේ කොළ 99ක් වෙනකම් එකපාර සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට කොපි ගහන්න පුළුවන්. ඉතින් මේකේ ඉස්ලකුවයි මැක්සිමම් ඩොකියුමන්ට් සයිස් ස්කෑන් කරන්න පුළුවන් ලීගල් වෙනකම් පුළුවන් කියලා. ඊට අමතරව මේකේ පුළුවන් ඔයගොල්ලන්ට මේක මොකද්ද ලොකු පොඩි කරලා ගහන්න. ඒ කියන්නේ එන්ලාර්ජ් කරන්න පුළුවන්, රිඩියුස් කරන්න පුළුවන්. කියන්නේ සයිස් එක කොපි සයිස් එක ලොකු කරලා ගහන්න පුළුවන්, පොඩි කරලා ගහන්න පුළුවන්. 125 ඉඳන් 400 වෙනකම් ෆැසිලිටි එක තියෙනවා ලොකු පොඩි කරලා ගහන්න. ඊළඟට කොපි ෆීචර්ස් ගත්තොත් බෝඩ්ලස් ෆොටෝ කොපි මේක ගහන්න පුළුවන්. 2 සයිඩ් පුළුවන්, කොලැප් පුළුවන්, 2 in 1 ගහන්න පුළුවන්. කියන්නේ කොළ දෙක එකට ගහන්න එක කොළයට ගන්න විදිහ කොපි කරගන්න පුළුවන්. 4 in 1 කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ෆ්‍රේම් ඉරේස් කරලා ගන්න පුළුවන්. ID කොපි ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ ඒ කොපි ෆන්ක්ෂන් උත් මේකේ ගාවට යූස් කරන්න පුළුවන්. ඊළඟට පේපර් හැන්ඩ්ලින් වලට ගියොත් එහෙම බෝඩ්ලස් ප්‍රින්ටින් මම ඉස්සෙල්ලා කිව්වා බෝඩර් එක නැතුව කෙලින්ම ගහන්න පුළුවන් කියලා 0 mm බෝඩර් එකක් එක්ක ගහන්න පුළුවන්. ඒ කියන්නේ බෝඩ්ලස් ප්‍රින්ටින් කරගන්න පුළුවන් කියන එක. බෝඩර් ගහනවා නම් බෝඩර් එක වැටෙන හැටි මේක දාලා තියෙනවා. টොප් එකෙන් වැටෙනවා මිලිමීටර් 8ක්, බොටම් එකෙන් 12.7ක් මිලිමීටර් වැටෙනවා. left right වලින් 3.4 ගානේ මිලිමීටර් වැටෙනවා. ඒ වගේ බෝඩ් එකක් තමයි හිටින්න බෝඩර් ගහනවා නම් බෝඩ්ලස් ගහනවා නම් 0 මිලිමීටර් බෝඩ් එකකින් කියන්නේ බෝඩර් එක නැතුවම ඔයගලන්ට print කරගන්න පුළුවන්. ඊළඟට මේක ගහන්න පුළුවන් papers වර්ග sizes වර්ග දින ඔයගලන්ට බලා ගන්න පුළුවන් වැඩි විස්තර ඕන නම් මෙතන ඔයගලන් size එක ගහ ගන්න පුළුවන්ද කියලා. ඉතින් තව වැදගත් එකක් ගත්තොත් එහෙම මේකේ support medias දාලා තියෙන support medias වැදගත්. ඔයගොල්ලෝ දන්නේ සාමාන්‍යයෙන් කලින් වීඩියෝස් මම කියලා තියෙනවා මේ ඉන්ටැන්ක් එකෙන් ආර්ට් බෝඩ් ආර්ට් පේපර් ගහන්න බෑ. ඒක මතක තියාගන්න. ඒක මොකද normal මේ ඩයින් එකකවත් නැත්නම් පිග්මන්ට් එකකවත් ආර්ට් බෝඩ් ආර්ට් පේපර් වලට අල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ආර්ට් බෝඩ් ආර්ට් පේපර් print කරන්න හිතන් ඉන්නවා නම් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද ආර්ට් බෝඩ් ආර්ට් පේපර් ගහන්න බෑ ඉන්ටැන්ක් printers වලින්. එහෙම ගහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වෙනම ආර්ට්බෝඩ් ඉන්ක් කියලා third party ඉන්ක් එකක් තියෙනවා. ඒක අරගෙන ආර්ට්බෝඩ් support කරන printers තියෙනවා. ඉන්ක් එකේ support කරන printer එකකට දාලා ගහන්න. ඒතකොට printer එක warranty හම්බෙන්නේ නැහැ. printer එක warranty හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට ආර්ට්බෝඩ් art paper print කරන්න පුළුවන්. ඒකේ තියෙන අවාසියකුත් තියෙනවා. ඒක දැම්මම එකක් warranty හම්බෙන්නේ නැහැ. අනික තමයි ඔයාලට ආර්ට්බෝඩ් art paper වල විතරයි ගහන්න පුළුවන්. normal papers photo board ඒවා ගහන්න බෑ. හරි. ඒකත් මතක තියාගන්න. ඉතින් paper sizes ගහන්න පුළුවන් ඒවා දාලා තියෙනවා. A4 legal A5 තියෙනවා ඔයගොල්ලන්ට දාලා ඉතින් බලා ගන්න පුළුවන්. කස්ටම් සයිස් එකේ මේක දාලා තියෙනවා ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේ සයිසස් වලට අමතරව ඔයගොල්ලන් සයිස් එක ඇඩ්ජස්ට් කරලා ගහන්න පුළුවන්.
මේ ගහන්න පුළුවන් මේකේ තියෙනවා width එක පල්ල අංගල් මිලිමීටර් 55 ඉඳන් මිලිමීටර් 216 වෙනකන් ගහන්න පුළුවන්. එතකොට length එක ගත්තොත් එහෙම මිලිමීටර් 89 ඉඳන් මිලිමීටර් 1200ක් වෙනකන් ගහන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් දිගට ගහන්න පුළුවන් මේක print කරගන්න පුළුවන්. මිලිමීටර් 1200ක් කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 10න් සෙන්ටිමීටර් එක. එතකොට සෙන්ටිමීටර් 120ක් වගේ දිගට මේක print කරන්න පුළුවන් ඔයාලට ඕන නම් custom size දීලා. මේකේ plain papers support කරන GSM ගාන වැදගත් වෙනවා printer එකක් ගද්දී. ඉතින් මේකේ තිබ්බා දාලා create මෙති paper weight කියන එකේ මාර්ග තියෙනවා. මේකේ plain papers ගාන සාමාන්‍යයෙන් කොළ ගහනවා 64 GSM ඉඳන් GSM 105 වෙනකන් ගහන්න පුළුවන්. ඉතින් ඊට අමතරව බෝඩ් ගහන්න ඕන සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් මේකේ උඩරිම GSM 265 වෙනකම් ඔයගලන්ට print කරන්න පුළුවන්. ඉතින් photo paper plus glossy papers print කරන්න පුළුවන්. ඒකේ GSM 265 වෙනකම් මේක උඩරිම ඔයගලන්ට print කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම network වලට ගියොත් එහෙම network ඔයගොල්ලෝ මේකේ Wi-Fi තියෙනවා. ඉතින් Wi-Fi වලින් connect කරන්න පුළුවන්. ඒතකොට අනික තමයි මේක Mac Windows දෙකම support කරන නිසා AirPrint support කරනවා මේක. කලින් ආපු G series සමහර ඒවා AirPrint support කරේ නැහැ. Mac වලට support කරේ නැහැ. ඉතින් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කියන AirPrint Mac OS Windows ඒ ඔක්කොම support කරනවා. Chrome OS එක ඊටම මේක support කරනවා printer එක. ඒක කිසිම issue එකක් නැහැ. ඊළඟට ගත්තොත් එහෙනම් general specification වල නම් ඉච්චරම කියන්නේ මේක ඇති අපිට monthly volume එක බලන්න කොහොමද duty cycle එක සාමාන්‍යයෙන් මාසෙ 3000ක් වගේ තමයි මේක recommend කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නේ recommend කරපු ගානට වඩා සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් ඉතින් පොඩි ප්‍රමාණයක්. ඉතින් සාමාන්‍ය මේකේ monthly duty cycle එක මාසෙකට 3000ක් වගේ කියලා තමයි කියන සාමාන්‍ය shop එකේ. ඉතින් ඇති මේක මේ color print out color photo වගේ ඒවා edit කරගන්න. ඊට අමතරව ගත්තොත් එහෙම මේකේ තියෙනවා මේ ඔයගොල්ලන්ට ink bottle capacities දාලා තියෙනවා අවශ්‍ය නම් බලා ගන්න පුළුවන් GY71 කියන එක black එකෙන් සාමාන්‍යයෙන් 6000යි ගහන්න පුළුවන් economy mode කියන්නේ draft mode එකේ අපි සාමාන්‍ය print කරන්නේ නැහැ quality ගොඩක් අඩුයි සාමාන්‍ය duplo quality එක කවුරු ඉල්ලුවොත් නැත්නම් proof බලන්න ඉල්ලනවා ඔයාලට මේකේ මේ mode එකෙන් economy mode එකෙන් print කරන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය print කරනවා අපි standard mode එකේ තමයි print කරන්නේ standard mode එකෙන් print කරනවා නම් ඔයාලට black and white 6000ක් පුළුවන් color ගහන්න පුළුවන් 7700ක් ඉතින් ඒක තමයි capacity ඊට අමතරව පොඩි ink bottle එනවා මේකේ පොඩි ink bottle නම් 3100ක් ගහන්න පුළුවන් black එකෙන් color ගහන්න පුළුවන් 4400ක් ඒ පොඩි කියන්නේ ඒක ඇවිල්ලා මේ half ink bottle වගේ තමයි ඒක එන්නේ හරි ඉතින් ওই ටික තමයි ප්‍රධාන දේවල් මේ මැෂින් එකේ තියෙන ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක තමයි duplex එක ඇවිල්ලා තියෙන දැන් ඉස්ලාම ඇවිල්ලා තියෙන මැෂින් එක Canon brand එකේ ඉතින් මේක warranty ගත්තොත් warranty එකක් 1 year warranty එකක් තියෙනවා මේකට carrying warranty එකක් තමයි අපි මොකක් repair එකකට තරන් ඉන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ price එක ඔයගලන්ට 82000කට වගේ මේ දවස්වල ගන්න පුළුවන් ඉතින් මේ ටික තමයි මට ඔයගලන්ට මේ printer එක ගැන කියන්න තියෙන්නේ ඉතින් ඔයගලන්ට මීට අමතරව මොන හරි දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න නැත්නම් අපේ hotline numbers වලට කතා කරන්න අපි ඒ හැම එකටම reply කරනවා ඔයගලන් දැනුවත් කරනවා ඉතින් ඔයගොල්ලෝ තාම අපි channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාදී ඔයගලන්ට notification එකක් කරා ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඉක්මනට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් එහෙම වුණොත්. ඉතින් බොහොම ස්තුතියි අදත් අපි වීඩියෝ එක බලුවට අපි ආයි දවසක අලුත් වීඩියෝ එකකින්